ආයිබෝවන් සුබෝදෑසනක් LK වෙද්දමෑන් channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ 2025 නොවැම්බර් 17 වෙනිදා කාලගුණනාවකයයි. කාලයකට පස්සේ අනාවකයක් ගෙන ඕන්න. අපි බලමු උදෑසන 2:05 අතර කාලයේ ගාල්ල මාතර කල්මුනේ තිරිකුණා මලේ දඹුල්ල වවුනියාව සහ යාපනයේ දිස්ත්‍රික්කයේ ගිඟුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. ඉන්පසුව උදෑසන 5:08 අතර ගාල්ල තිරිකුණා මලේ සහ යාපනයේ දිස්ත්‍රික්කයේ වැසි සහිත තත්ත්වයේ දිගටම පවතින අතර දඹුල්ල ප්‍රදේශයේ වර්ෂා තත්ත්වයේ අඩුවේ යන බවක් පෙන්눔 කරනවා. මීට අමතරව පුත්තලම ප්‍රදේශයේ වැසි තත්ත්වයක් පෙන්눔 කරනවා. උදෑසන 11 පමණ වෙන විට තත්ත්වයේ ටික ටික වෙනස් වීගෙන යන අතර ගාල්ල මාතර හම්බන්තොට ඇහැලියගොඩ මතුගම යන ප්‍රදේශවල සහ දඹුල්ල හැර අනිකුත් සෑම ප්‍රදේශයකට වාගේ වලාකුලින් බරව පවතිනවා. එමෙන්ම සවස දික පමණ වෙන විට ලංකාවේ සෑම ප්‍රදේශයකටම වාගේ දැඩි වර්ෂාපතනයක් පෙන්눔 කරනවා. විශේෂයෙන් ගාල්ල, පල්ලෙගම, බුලත් සිංහල, පළුගස් වැව සහ යාපනයේ ප්‍රදේශවල ගිඟුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. සවස 5 පමණ වෙන විට විශේෂයෙන් ගාල්ල මාතර තනමල්විල ඇඹිලිපිටිය කොළඹ කළුතර ප්‍රදේශවල දැඩි ගිඟුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. මෙම විශේෂ තත්ත්වය ලංකාවට ගිනිකොන දිශාවෙන් පවතින අඩුපීඩන කලාපයක් නිසා සිදුවන තත්ත්වයක් බව පෙන්눔 කරනවා. මෙම තත්ත්වය රාත්‍රී 11 පමණ වෙන විට ලංකාව වටේම මුහුදු තීරයට පමණක් සීමා වන ලකුණු පෙන්눔 කරනවා. මෙම තත්ත්වයේ මෙම මාස 19 වෙනිදා දහවල් 2 පමණ වනතුරු පවතින අතර නැවත 21 වෙනි දින දක්වා වියලි කාලගුණයක් පවතින ඇත. අපේ channel එකෙන් ලංකාවේ ප්‍රථම වතාවට කියපු අලි මිනිස් ගැටුමට විසඳුමක් වූ මීමැසි වැට දැන් ක්‍රියාත්මක වෙනවා. ඒ ගැන සතුටක් දැනෙනවා. තව කාරණා දෙකක් තියෙනවා කියන්න. මාලදීව යන වගේ රාතවල් වෙහි වතුර එකතු කරලා පිරිපහදු කරලා භාවිත කරනවා. අනිත් එක තමයි ලොකු ලුණු වල ප්‍රමාණය මනින්න ටේප් ගන්න ඕනේ. ඒවට තාමත් සරල උපකරණ තියෙනවා. ඒ ගැනත් හොයන්න. ලොකු ලුණු අඩු කාලේ ගියමක් ගහ ගන්න පුරුවන්. අය තවත් අතුරු නිෂ්පාදන ගැන සැලකිලිමත් වන්න කියලා ඉල්ලන ගමන් අදට නවතිනවා. ගිහින් එන්නම් අපේ channel එක follow කරලා උදව් කරන්න.